අපේ පවුලේ අය මෙන්ම මමද වෙනම නිවසක ජීවත්වීම ගැන කල්පනා නොකළෙමි. ඒ නිසාම වෙන් වී සිටීමේ කිසිදු කැමැත්තක් මගේ සිතට ආවේම නැත. ගෙදර සියල්ල සිදුවෙමින් පැවතුනේ සියල්ලන්ගේම කැමැත්ත මතමය. කිසියම් දෙයක් ගෙදරට ගෙන ආවද එය ගෙදරට ගෙන ආ දෙයක්ම විය. එය කිසිවෙකුගේ නමට ගෙන ආ දෙයක් නොවීය. තාත්තා වරක් බයිසිකලයක් මිලදී ගත්තේය. එයද ඔහුටම පමණක් හෝ ඔහුගේ නමට ලියාගෙන ආ දෙයක් නොවීය. එය ගෙදරට ගෙන ආ දෙයක් විය. එහි පිටුපස බඩුමුට්ටු රඳවනයක් තිබූ අතර එය සවිකර තිබුණේ ගෙදරට අවැසි දෑගෙන ඒම පිණිසය. ඉදිරිපස පොල්ලේ සවිකරුණු කුඩා ආසනය ගෙදර කුඩා සමාජිකයාට වාඩිවීම සඳහා සවිකරුණක් විය. ඇඳුම් දැමීම සඳහා කිසියම් සූට්කේසයක් මිලදීගෙන පැමිණි තාත්තා කියන්නේ, නරේෂ්ගේ අම්මා, මේ සූට්කේස් එක ඔයාට ප්‍රයෝජනවත් වේවි. ඔක්කොම ළමයින්ගේ රෙදි පෙරිති ටික, ඔයාගේ රෙදි ඒ ඔක්කොම මේකට දාලා තියන්න පුළුවන්. මකුල් ගෙදර ඉවර වෙලා ඔයා ආපහු එනකොට නරේෂ්ට විභාගෙට පෙනී හිටින්න පිටට යන්න වෙනවා. එතකොට එයාගේ ඇඳුම් කැඩුම් පොත්පත් ඔක්කොම මේකට දාන්න පුළුවන්. එයා විභාග ඉවර වෙලා එනකොට සීත කාලේ ඉවර වෙලා තියෙයි. ඊට පස්සේ ගෙදර තියෙන ඔක්කොම සීත ඇඳුම් ටික මේකට දාලා තියන්න පුළුවන් වෙයි. සැවොම මේ බහුකාර්ය සූට්කේසයට අතිශය කැමැත්තක් දැක්වූහ. එම සූට්කේසේ ඇතුළත වම් පැත්තට වෙන්නට කුඩා ලාච්චුවක් දක්නට ලැබිනි. එය කුඩා ප්‍රමාණයේ ඉබ්බෙක් දමා වැසිය හැකි එකකි. මේ පුංචි ලාච්චුවේ ඔහේලගේ ආභරණ වගේ දේවල් තියලා තියන්න පුළුවන්. නරේෂ් මේක අරන් යනකොට තමන්ගේ පෑන් ඔරලෝසුව වගේ පොඩි දේවල් ටික දාලා තියන්න පුළුවන් මේක ඇතුලේ. තාත්තා සියල්ල පෙන්වමින් කතා කළේ ඉතා සතුටිනි. නිවසියන්ගේ සපත්තු සැමටම වෙන් වශයෙන් තිබුණද සෙරෙප්පු මිලට ගනු ලැබුවේ හැමටම භාවිත කළ හැකි ආකාරයටය. තාත්තාගේ සෙරෙප්පු මටද දැමිය හැකිව තිබුණු අතර සොයුරියන්ගේ සෙරෙප්පු අවශ්‍ය මොහොතකදී අම්මාගේ ගෞරවය රැකගැනීමටද භාවිත කෙරිනි. සොයුරියන්ගේ සාරිද එකිනෙකාට භාවිත කළ හැකිව තිබිනි. නිවසේ තිබුණු සියලු දේ නිවසට අයත් වූ ඒවාම විය. ඒ නිසාම මගේ කසාදය ගැන කතා කෙරෙද්දී සැලකිල්ලට ගැනුනේ නිවසට ලේලියක් කැන්දාගෙන ඒම ගැනය. ඒ නරේෂ්ගේ බිරින්දෑ නොවේ. නරේෂ්ගේ කසාදය සම්බන්ධ කතාබහ සිදු වූයේ නිවසට ලේලියක් කැන්දාගෙන ඒම යන මාතෘකාවට අනුකූලවය. මගේ නිවසේ ක්‍රියාපටිපාටිය සිදු වූයේ මෙලෙසය. හැමටම වෙන් වශයෙන් පෞද්ගලිකත්ව තිබුණද ඒ සියල්ල නිවස වෙනුවෙන් කැපකෙරී තිබිනි. මට කොහේ හෝ තැනක හොඳ රැකියාවක් ලැබීම ගැන කතාබහ ඇති වූ විට එය සාකච්ඡා වූයේද ගෙදරට හොඳක් වේවි. එසේත් නැතිනම් ගෙදරට එලියක් වැටේවි ආදි වශයෙනි. මේ සියල්ල මගේ සතුටට හේතු වූ කාරණා විය. අපි සියල්ලෝම එකතු වී එක නිවසක් සාදාගෙන ඇත්තෙමු. තවත් විදියකින් කිවහොත් එය එකගයක් විය. එය අප සැවම ඉතා ගැඹුරින් එකට බැඳ තබා ඇත. යමක් සිදු වූයේද ඒ සියල්ලම එම නිවස සඳහාම විය. මෙවැනි හොඳ නිවසක අපි සැවම තමන්ගේ රුචි අරුචිකම් සහ පෞද්ගලික සැප පහසුකම් සියල්ල ඉතා මද වශයෙන් තබා ගැනීමට කටයුතු කළෙමු. මෙවැනි තත්ත්වයකදී තමන්ගේ බිරිඳ ගැන සොයා බැලීම නැතහොත් එම සොයා බැලීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ ගැන අවධානය යොමු කිරීම නිවසේ අදෘශ්‍යමාන නීති රීතිවලට එරෙහිව යෑමක් විය. දුම්රිය මැදිරියේදී තාත්තාගේ මුහුණේ ඇඳුණු ගර්වය මේ හා සමානමය. ඇය මගේ බිරිඳ බව හැබෑය. එහෙත් ඇයගේ ඒ තත්ත්වයට වඩා ඇය නිවසේ ලේලිය විය.
ගමන පුරාවටම මගේ සිත චිත්‍රා වෙනුවෙන් එහා මෙහා යමින් තිබිණි. දුම්රිය පොළවල්වලදී දුම්රිය නැවැත් වූ විගස නොයෙක් ආකාරයේ කරුණුවලට මුවා වී ඇය දැක බලාගෙන ආපසු පැමිණියෙමි. සුමන්ත් බොහෝ උනන්දුවෙන් හොඳින් ඇය රැක බලාගත්තේය. චිත්‍රා මා ඉදිරියේ සිටියේ නැමී හැකිලී වුවද දැන් ඇය මනාව අසුන්ගෙන සිටියාය. ඇගේ ඇස්වල සුළුවෙන් දක්නට ලැබුණු ආගන්තුක ස්වභාවය ඉවත් වී ගොස් තිබුණු අතර තම නිවසේ මතකවලින්ද සෙමින් සෙමින් ඉවත් වෙමින් සිටියාය. සමහර විට ඇය උදෑසන ආහාරයද ගන්නට ඇත. එක පිඟානක් සහ වතුර වීදුරු දෙකක් බිම තබා තිබිණි. මා අතින්ම ඇයට උදේ ආහාරය පිළිගැන්වීමට මට ඕනෑ වී තිබිණි. එහෙත් ඒ වේලාවේදීම රඝුවීර් මා කැඳවාගෙන ගියේය. සුමන්ත් ඒ ගැන සිතා බලා ඇයට උදෑසන ආහාරය පිළිගන්වා ඇත. ඒ ඉතා හොඳ ක්‍රියාවකැයි මට සිතිනි. මක් නිසාදයත් නිවසට ළඟාවෙත්ම මහසෙනග ඇය වට කරගනු ඇත. එවිට ඇය වතුර ස්වල්පයක් ඉල්ලන්නටත් පැකිලෙනු ඇත. චිත්‍රාගේ ඇස් නැවත වරක් මා දෙස බලා සිටිද්දී මම ඇතුළතින්ම බරපතල ලෙස කැළඹීමට පත් වූයෙමි. විනාඩි 4-5ක් සඳහා තුම්රිය කිසියම් නැවතුම් පොලක නවත්වා තිබිණි. මම ඇයගෙන් ඇසුවේ මෙපමණකි. ඔයාට කරදරයක් එහෙම නෑ නේද? ඇය හිස පමණක් සොලවා පිළිතුරු දුන්නාය. එවිට මම විහිළුවට සුමන්ත්ගෙන් ඇසුවේ, "ඒයි, මෙයා ඔයා එක්කවත් කතා කරනවද නැද්ද?" "තනියම කතා කරනවා නම් පේනවා," සුමන්ත් කීවේය. "මම මේ නෑනට කී හිටියේ එයා වගේ කවුරු හරි ගෑනු ළමෙක් එහෙ ඉන්නව නම් මාත් එයාව කසාද බඳින්නම් කියලා." සුමන්ත් මෙය පැවසූ කල චිත්‍රාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වී ගියේය. ඇය මුලදීමෙන් සෙමින් මද සිනහවක් පෑවාය. "අනේ මේ එහෙම කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ," මමද චිත්‍රාට කීවෙමි. "ඔයාලගේ ගෙදර ඉන්න ඔක්කොම ගෑනු ළමයින්ගේ ලැයිස්තුව හදලා දෙන්නකෝ. මගේ සහෝදරයෝ ගොඩක් ඉන්නවා. ඔක්කොම ගෑනු ළමයින්ට හොඳ කලක් යාවි." ඒ කතාවට සුමන්ත් මා හයියෙන් සිනාසුනේය. එහෙත් චිත්‍රා නිහඬවම සිටියාය. සුමන්ත් එහි සිටීම චිත්‍රාට හොඳ බලපෑමක් ඇති කළේය. මගේ නිවසේ අය පිළිබඳව ඇයට පැහැදීමක් ඇතිවන්නට ඇතැයි මට සිතිනි. නිවසේදී චිත්‍රාට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. සැවම ඇයට කැමැත්තක් දැක්වූහ. ඇගේ සුන්දරත්වය වර්ණනා කළහ. සොයිරියෝ තම නෑනාට බෙහෙවින් ප්‍රිය කළෝය. සියල්ල ලැබුණු බවක් මට හැඟී ගියේය. දින 2-3ක ඒ අතිශයින් තමාවම පුරවාගත් ජීවිතය නිසා චිත්‍රා මට විවෘත නොවීම මගේ මනසට වද දෙමින් තිබුණු කරුණක් විය. එය ඇයගේ නිසග පැකිලීම් ස්වභාවයකැයි මම සිතුවෙමි. ඇය තමන්ගේ ගෙදරදොර පිළිබඳ බොහෝ දේවල් කීවාය. එහෙත් යම් විටක මා ඇගේ සමීපයට ගොස් උරහිස මත හෝ වෙනත් තැනක හෝ අත තබා කතා කරත්ම ඇය හැකිලෙන්නට පටන් ගත්තාය. මගේ ස්පර්ශය දැනෙනවාත් සමගම ඇගේ සිරුර දහඩියෙන් තෙමී යන්නට පටන් ගනී. ඇගේ සිරුරෙන් අතිශය මෝහනය කරවන සුළු සුවඳක් නැගෙමින් තිබිණි. බොහෝ වේලාවක් යනතෙක් මම ඇගේ අඟපසඟ දෙස බලා සිටියෙමි. ඇගේ පා ඇඟිලිවල ඇති නියපොතු දෙස බලා සිටියෙමි. ඇගේ අත්ල මගේ අතින්ගෙන ඇඟිලි දෙස බලා සිටියෙමි. ඇගේ දෑස්වලට එබී බලන විට ඇය වහා තම දෑස් ඉවතට ගත්තාය. ඇගේ සාරියේ පොට
උරහිසෙන් ගිලිහි පහළට වැටෙන බව දැනුණු විගස ඇය වහා පරෙස්සමින් එය වලකා ගත්තාය. සාරියේ වාටිය අඩක් විවර වුණු උරහිස් සහ පා කෙළවරතෙක් අදිමින් සකසා ගත්තාය. ඇගේ මේ පැකිලීම මට යම් විදියක සතුටක් ඇති කළේය. එහෙත් සමහර මොහොතක එය මහා අමුතු දෙයක් ලෙස දැනෙන්නට විය. ඇය මා ඉදිරියේ ලැජ්ජාවට පත්වන්නේ ඇයි? ඒ කුමන ආකාරයේ ලැජ්ජාවක්ද? මා ඇය අසල නැති විටදී සුමන්ත් හෝ සොහොයුරියෝ හෝ ඇය වටා සිටියෝය. ඔවුන් සමග ඇය කෙතරම් විවෘතව හැසිරෙන්නේද යන්න දකින විට මට සහනයක් දැනේ. එවිටම අපහසුවකුත් දැනේ. මා ඇතුළු කාමරයට යන විට ඇය හිස පීරමින් සිටියාය. මෙතෙක් කල හැම දිනකම සිදු වූයේ මා එන විටම ඇය කොණ්ඩය සකස් කරගෙන සාරිය සකසා ගනිමින් සිට ගැනීමයි. නැතහොත් හිඳ ගැනීමයි. ඇගේ දුඹුරුවන් කෙස් කලබ ස්පර්ශ කිරීමේ හැඟීමක් මට ඇතිවේ. එහෙත් ඇයගේ මේ දුරස්ත වන්නට තැත් දැරීම මා තුළටම සීමා කරයි. ඇගේ කෙස් කලඹ ස්පර්ශ කළහොත් චිත්‍රා පෑ ගණනක් යනතෙක් වෙවුලමින් සිටිනු ඇතැයි මට හැඟී යයි. එහෙත් දිනක් මා එහි යන විට ඇය කොණ්ඩය පීරමින් සුමන්ත් සමග කතා කරමින් සිටියාය. සුමන්ත් ඇඳේ විට්ටම මත වාඩි වී දෙපා අස්වලවමින් සිටියේය. මා කාමරයට ඇතුල්වත්ම චිත්‍රා සැමදා කරන්නාසේ නොපීරූ කොණ්ඩය සකසා ගත්තාය. පනාවේ පැටලී තිබුණු කෙස්ගස් එකතු කරමින් ඒවා විසිකිරීම සඳහා ජනේලය අසලට ගියාය. එවර මට ඇති වූයේ කනගාටුවකි. සුමන්ත් එහි රැඳී සිටීම මට දරාගත නොහැක්කක් විය. සුමන්ත්ගේ මුහුණේ කිසිදු කලබලයක් තිබුණේ නැත. ඔහු ඉතා සරලව මගෙන් ඇසුවේ, "අයියේ, ඔයා ටෙලිග්‍රෑම් එක යවලද ආවේ?" "ඔව්." මම පිළිතුරු දුන්නේ සිතේ තරහ සඟවා ගනිමිනි. මක්නිසාදයත් මා ඒ අවස්ථාවේ එහි පැමිණියේ තාත්තාගේ උපදේශය අනුව විවාහයෙන් පසු පළමු වරට ඇය මහගෙදරට පිටත් කර හැරීමේ චාරිත්‍රය සිදු කිරීම සඳහා පැමිණෙන ලෙස දන්වා විදුලි පුවතක් යැවූ බව චිත්‍රාට පවසන්නටය. හෙට වන විට ඇගේ සොහොයුරා මේ සඳහා පැමිණෙනු ඇත. මේ කතාව කියා මගේ සිත ආදරයෙන් පිරී යන වදනක් මම ඇගේ මුවින් අසන්නට බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඇය මගේ බාහුව අතර රඳවා ගනිමින් මේ පුවත කියමින් මා ඇගෙන් අසන්නට බලාපොරොත්තු වූයේ යන්නට කැමැත්තක් තිබේද යන්නයි. මට අසන්නට ඕනෑ වී තිබුණේ එපමණක්ම නොවේ, තවත් බොහෝ දේ අසන්නට ඕනෑ වී තිබිනි. එහෙත් සුමන්ත් විදුලි පුවතේ කතාව ඉතා සරල ලෙස ඇසූ හේයින් මා තුළ වූ ඒ උනන්දුව නැති වී ගියේය. මට පළමුව ඔහු පැමිණ මේ පණිවිඩය ඇයට දැනුම් දීම මට දරාගත නොහැක්කක් විය. එමෙන්ම මගේ මේ ආදරය පිරුණු සංවේදී මොහොත ඔහු මගෙන් උදුරා ගත්තේය. මා එහි පැමිණියේ ඒ මොහොත ගැන තදින් බලාපොරොත්තු තබා ගනිමිනි. ඒ මොහොත මට අහිමි විය. ඒ මොහොත හා බැඳුණු සංවේදීතාව අවසන් වී ගොස් ඇත. දැන් මා කියනා දෙය කිසිදු වැඩකට නැත. ඒ මා තුළ පුරවාගත් මොහොත අහිමි වීමෙන් මට තද බල වේදනාවක් දැනුනි. පළමු වරට මට සුමන්ත් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිවිය. තරමක වෛරයක්ද ඇතිවිය. මද වේලාවකින් සුමන්ත් තේ රැගෙන එන කතාවක් කියා යන්නට ගියේය. මට චිත්‍රාට කියන්නට අවැසි වූයේ මෙවැනි දේ මට කොහොමටවත් අල්ලන්නේ නැත යන්නය. එහෙත් මාගේ නොහැකියාව එළිවෙතැයි යන අදහසින් මම නිහඬව සිටියෙමි. "ඔයාගේ අයියා සමහර විට හෙට හවස හරි අනිද්දා උදේ හරි මෙහෙ ඒවි. මේ අනිද්දාට තමයි ඔයාගේ මහගෙදරට යන වෙලාව දීලා තියෙන්නේ." අතිශය මලානික ස්වභාවයකින් ඒ පණිවිඩය චිත්‍රාට ලබා දුන්නෙමි. චිත්‍රා යමක් කියාවියයි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි.
පැමිණිලි කරන්නාක් වැනි බැල්මකින් ඇය මා දෙස බලනු ඇත. නැත්නම් සමහර විට ඇය මෙසේ අසනු ඇත. මම මේ තරම් ඉක්මනින් ආපහු ඇය මහගෙදරට පිටත් කර හරින්නට කටයුතු කළේ ඇයි? එහෙත් ඇය කිසිවක් නොකීවාය. අයියට සමහර විට එන්න බැරි වේවි. එයා ජයපුර වලට යන්නේ නැති. එයාට වැඩිය නිවාඩු තිබුණෙත් නෑ. සමහර විට මාමයි පොඩි මල්ලි ඒවි. ඇය ඉතා සෙමින් කීවාය. ඉතින් යනවද? ඇයගෙන් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි දෙය මා අතින්ම කියවිනි. ඒක තියෙන්නේ ඔයාගේ අතේනේ. ටෙලිග්‍රෑම් එකේ යවුවේ ඔයාමනේ. මට ඒ මොහොතේ එය දැනුනේ ඇයිදැයි මම නොදනිමි. ඒ ප්‍රශ්න සියල්ලම චිත්‍රාගෙන් ඇසීමේ බලාපොරොත්තුවෙන් මම සිටියෙමි. ඇගෙන් යම් පිළිතුරක් ඇසීමට බලාපොරොත්තු වී සිටියත් ඒ සියල්ල මුලින්ම අහිමි වී ගියේය. විදුලි පුවත යවා චිත්‍රා හා සුමන්ත් වෙනුවෙන් මා ඕනෑ නැති වැඩක් කළාදැයි මට සිතෙයි. පළමු වරට එදින මාත් චිත්‍රාත් අතරමැද කිසියම් සිහින් ඡායාවක් සැරිසරනු මට දැනිනි. මට එය දරාගත නොහැකි විය. එය සැන්දෑවක් විය. චිත්‍රා මා සමග තනි වී සිටියාය. මම බොහෝ වැරවෑයම් කොට ප්‍රවේශමෙන් වහින් නොරෝ බසින් චිත්‍රාගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. චිත්‍රා, ඔයා මීට කලින් කාට හරි ආදරය කරලා තියෙනවද? ඔයා නම් කරන්නේ නැති. ඇය කිව්වේ කිසිදු ඊර්ෂාවක්, ඒවා දැනගැනීමේ ඕනෑකමක්, ප්‍රශ්න ඇසීමට නැතහොත් උත්තර ලබා ගැනීමට උවමනාවක් නැති ආකාරයෙනි. මම එක්වරක් ඇය දෙස ඉතා ගැඹුරින් බැලුවෙමි. එවිට ඇය සැහැල්ලු විහිළුවකින් පෙරකී කතාව නැවත ඇසුවාය. කියන්නකෝ. මේ එක වචනය ගිරෙන්නට ගිය මා ගලවා ගත්තේය. මගේ බව පෙරට දමමින් මම කතා කළෙමි. ඔයා ගැන නම් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ නැති. මගේ කතාව පැත්තකට දාන්නකෝ. එවිටම සුමන්ත් තේරගෙන ආවේය. ගන්න අයියේ, තේ බොන්නකෝ. හරි අමාරුවෙන් තමයි මේ කෝප්ප තුන අත් දෙකේ තියාගෙන ආවේ. චිත්‍රා පළමු තේ කෝප්පය මා වෙතට දිගු කළාය. එය මට මහත් සතුටක් විය. අපි තිදෙනා වාඩි වී තේ බොමින් සිටියෙමු. සුමන්ත් මේ තරම් මා ළඟින් සිටීම ගැන මීට මොහොතකට කලින් මා තුළ වූ නොගැඹුරු හැඟීම පිළිබඳව මට තද බල කනගාටුවක් ඇතිවිය. තේ බොන අතරතුර සුමන්ත් චිත්‍රාට කතා කළේය. එතකොට අක්කේ ඔයා අනිද්දාට යනවා. ඊට දවස් 2කට පස්සේ මං ආපහු දිල්ලියට යනවා. ඊට පස්සේ ඉතින් ආයේ කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. මේ ඇසූ චිත්‍රා කිසිවක් නොකීවාය. සුමන්ත් තවත් දේ කීවේය. අයියේ, ඔයා අක්කත් එක්කන් දිල්ලියට එන්නකෝ. දවස් කීපයක් එහි මෙහි ඇවිදින්න පුළුවන්. රතු බලකොටුව කුතුබ් කුළුණ එහෙම දැකලා ඇතිනේ අක්කා. චිත්‍රා හිස සලා නැතයි කීවාය. එහෙමනම් ඉතින් අයියා එන්නම ඕනේ. සුමන්ත් මට කීවේය. මම හිස සැලුවෙමි. එහෙත් එහි කිසිදු අරුතක් තිබුණේ නැත.